ආයුබෝවන් සියලු දෙනාටම ට්‍රැවල් විත් රංජි. අපි මේ දැන් ඉන්නේ බෙලගන්වල හරහා දඹුල්ලට යන මාර්ගයේ නිපොන් පාලම අසල. නිපොන් පාලම පසුවනවා සමග ජලයෙන් මාර්ගය පිරී තිබෙන ආකාරය ඔයාලට පේන්නේ. ඉතින් දඹුල්ලට යනතුරුම මාර්ගයේ බොහෝ තැන් ඔයාලට අපි ගෙනල්ලා සූදානම් වන්නේ. ඔයාලා තවමත් ට්‍රැවල් විත් රංජි YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ එකට යමු. කාපට් ඇතුළු මාර්ගය සම්පූර්ණයෙන් ගැලවී කුඹුරයාය වෙත ගොස් ඇති ආකාරය තමයි පේන්න තියෙන්නේ. මහා දරුණු විනාශයක් ගමන ආරම්භයේදීම අපිට දකින්නට පුළුවන්. ඉතින් අපි ඉස්සරහට යමු. ඉදිරියේදී එළවනා කන්දේ තත්ත්වයක් අපිට බලන්න පුළුවන්. මොරගහ කන්ද ජලාශයේ ජල පහරක් පැමිණෙන ආකාරයත් ආරංචි වෙනවා. යන්න පුළුවන් නේ. දැනට වැසි තත්ත්වය පවතින බැවින් එළවානා කන්දේ මග දුරක් පැමිණ අප සිටින්නේ. මීට කලින් අපි එළවානා කන්දේ වීඩියෝ එකකින් කිව්වා ඔයාලට මතක ඇති එළවානා කන්දේ නායයන්ගේ අවදානම ඇති බව. මේ වෙනටත් නායයන් කිහිපයක් අපිට දකින්නට පුළුවන්. යන්න පුළුවන් නේ. යන්න පුළුවන් යන්න බෑ මේ මග ප්‍රමාණය. ඇයි මල්ලි යන්නේ නැත්තේ මේ? අර පාර අවුල් කියලා තියෙනවා. අපිට යන්න බැයිද? ශනිකව දඹුල්ල ප්‍රදේශයට යන්න තියෙන එකම විකල්ප මාර්ගය මෙයයි. ඉතාමත් අවදානම්ව මේ මාර්ගය භාවිතා කළ හැකි බව ඔයාලට දන්නමින් කිසිදු කෙනෙකුට
අයහපත් කාලකනයෙන් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝ එකකින් හමුවෙමු. මේ ට්‍රැවල් විත් රංජි.